බණ්ඩාරවෙල වැනි ශීත දේශගුණයක් පවතින ප්‍රදේශයක්. කැපුම්මල් වගාවට කදිමත් හෝතැන්නක්. එවන් පරිසරයක එලිමහන් රෝස වගාව සහ හරිතාගාර ආශ්‍රිත ජේබ්‍රා වගාව. මනා ලෙස පවත්වාගෙන යන චන්දන ගල්ගෙවල මහතා අප හමු වෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහනේ තරුණ තරුණියන් සඳහා වන ණය වැඩසටහනට ඔහු සම්බන්ධ වන්නේ. එතෙක් කරගෙන එලිමහන් රෝස වගාවෙන් තව පියවරක් ඉදිරියට තබමින් හරිතාගාර ආශ්‍රිත ජේබ්‍රා වගාව සඳහා අවශ්‍ය මූලික කාරක ප්‍රාග්ධනය ලබා ගැනීමටයි. මම බණ්ඩාරල ප්ලවාට් ආයතනයේ හිමිකරු වනවා. මම දැනට කැපුමල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබනවා. පිටත භූමියක තමයි මල් වගාව කරගෙන යනු ලැබුවේ. ඊළඟට මට හරිතාගාරවල මල් නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීම සඳහා ලොකු වුවමනාවක් තිබුණා. කෘෂිකර්මය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන තුළින් ලබාගත් රුපියල් ලක්ෂ 20ක ණය මුදලින් වර්ගාඩි 3000ක නව හරිතාගාරයක් ඉදිකර ජේබ්‍රා වගාවට චන්දන මහතා මුල පුරන්නේ ඔහු එතෙක්කා ව්‍යාපාර ගමන් මගට නව ජීවයක් එක් කරමින්. සැප් ව්‍යාපෘතිය සම්බන්ධ කරගෙන මම ලක්ෂ 20ක ණය මුදලක් ලබා ගත්තා. ඒ ලක්ෂ 20 ණය මුදලින් ජේබ්‍රා වගාව මේ වෙන විට හොඳින් කරගෙන යන ලබනවා. අපි වගේ සාමාන්‍ය ගොවි මහත්තයෙක් මේ වගේ ව්‍යාපෘතියකට ලං වීමට ඉතාමත් බෙහෙවින්ම ශක්තියක් වුණා මට මෙම සැප් ව්‍යාපෘතිය ලැබුණ ණය මුදල. ඒ කියන්නේ 6.5ක වගේදී පොලි අනුපාතයෙන් එම ණය මුදල ලැබුණා. කලින් කරගෙන ගියාට වැඩිය මට දැන් ගොඩක් ආදායම් මාර්ගය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මගේ නිෂ්පාදන කටයුතු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වෙළඳපොළට නිකුත් කිරීමට හැකි අවශ්‍යතාවය බෙහෙවින් වැඩිවීමක් මට මේ පෙන්වන්න කරලා ලබනවා. එම් මගේ සේවක මණ්ඩලයේ හිටියේ සාමාන්‍ය 3 දෙනෙක් විතර. දැනට මම 6 දෙනෙක් විතර මෙම ව්‍යාපෘතියත් සමග 3 දෙනෙක් විතර තව වැඩිපුර මට රැකියාවක් දෙන්නට පුළුවන් කමක් ලැබී තියෙනවා. මම මේ මල් වගාව වැඩි දියුණුව සමග මට ඉන් ලැබුණ ආදායමෙන් මගේ නිවසේ වැඩේ කටයුතු ගොඩක් නිම කර ගැනීමට පුළුවන්කමක් ලැබුණා. මට දැනට අලුත් ඉඩමකට වගා කටයුතු සඳහා මම දැනට අඩිතාලම් දාගෙන තිනවා. මම බණ්ඩාරල අවටත් මේ වෙළඳාම් කටයුතු කරනවා. ඊට අමතරව කොළඹ එතකොට රත්නපුර විශ්වවිද්‍යාලය ඊට ලංකාවේ ගොඩක්ම ප්‍රදේශවලට මගේ මේ නිෂ්පාදන කටයුතු එතකොට ප්‍රවාහන මාධ්‍යයක් විදිහට දුම්රිය සේවයමුත් ඒ වගේම කුරිය සේවය හරහත් මගේ නියමෙමුම් මුළු ලංකාව වටේටම නිෂ්පාදන මේ වෙනට මම වෙළඳාම් කරමින් පවතිනවා. සැප් ආයතන ලැබුණු ණය මුදලත් සමග එම ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් අනතුරුව මට ලොකු ශක්තියක් වුණා මගේ මාසික ආදායම වැඩි දියුණු කර ගැනීමට. මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කලින් මගේ මාසික ආදායම තිබුණේ රුපියල් 70000 80000 අතර වගේ මුදලක්. මෙම ව්‍යාපෘතියෙන් වගාව නිම කිරීමෙන් පසු මට ලැබුණු ආදායම සාමාන්‍ය මාසයකට රුපියල් 1,10,000 1,20,000 අතර මුදලකට මට ළඟා වීමට පුළුවන් කමක් ලැබුණා. ඉතින් ලොකු ශක්තියක් වුණා මගේ මෙම ව්‍යාපාර කටයුත්තට සැප් ආයතන ලැබුණු ව්‍යාපෘතිය සමගම. දැනට මට ඉල්ලුමට සැපයුම් දීමට නොහැකි තත්ත්වයක් තියෙනවා. ඉතින් තවත් ඉස්සරහට තව බලාපොරොත්තු වෙන්නේ මේ වගේම අලුත් හරිතාගාරයක් නිම කර ජේබ්‍රා වගාව සහ ක්‍රිසාන්ති වගාව මේ තවත් වැඩි දියුණු කරන්න තමයි මගේ බලාපොරොත්තුව. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගම් නියංගම් සිසාරා විහිද සිටින මෙවන් වූ තරුණ ව්‍යවසායකින් වෙනුවෙන් දියත්වන මෙම තරුණ වැඩසටහන හෙට දවසේ බිහිවන දැවැන්ත ව්‍යාපාර සඳහා සාධනීය දායකත්වයක් ලබා දුන් තවත් එක් සංවර්ධන වැඩසටහනක් ලෙස ඉතිහාසයට එක්වනු නොඅනුමානයි.